අයි බොයි සිතිං හෙනම සුබූදෑසනක් ඒවා මේ අද ඉනම් විඩියෝස් ගේනා මේ චැනල්ලගෙන් ති පලවෙනි වීඩියෝ එක ති පලවෙනිට එක දාන්න කලින් උදේ පාන්දරම හරිද මන් නාගත්තේ ඉතින් නැත්තා කොරන්න බෑ ඉතින් ගාම්බ මේ මොකක්ද මේ කුණු වෙලා දී නැඳ පොඩ්ඩක් කස් කරලා මේ වැඩි පටන් ගමු ඊට පස්සේ මං යනවා පොඩි ගමනක් බයික් එකේ පොඩි වැඩක් කරන්න කාමරේ අද කාමරේ පොඩ්ඩක් කස් කරන්න ඉතින් කාමරේ අස් කරන්න අද වෙලාවක් නෑ වගේ හරිද මේ ටී-ෂර්ට් එකක් දාන් ඇවිල්ලා මුලින්ම ඇඳ අස් කරලා ඉඳපන් ඉතින් මේ මතක් කරන්න ඕන මේ දැස් කරන අතරතුර මේ ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මේ subscribe කරගන්න හරිද ඉතින් subscribe කරගත්තොත් ඉතින් ඔයාලා අලුතින් දාන වීඩියෝ බලන්න පුළුවන් හරිද ඒ නිසා කියන්නේ නැත්නම් වෙන දෙයකින් නෙමෙයි හරි එහෙනම් subscribe කරලා bell icon ඕල් කරලා තියාගන්න ඉතින් මේ අද යන්නේ මේ මොකද්ද මං කිව්වා වගේ බයික් එකේ මේ කප් සෙට් එක ගන්න හරිද අපි බලමු ගිහිල්ලා ඒ කියන්නේ කොහොමද මගේ සුදු මහත්තයාගේ මගේ රත්තරන් කැටේගේ කප් සෙට් එක ගහන කියලා කප් සෙට් එක කියන මචං බෙල්ලේ පොට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පොට හදන්න යන්නේ. ඉතින් අපි පොට හදාගෙන ඉවරලා මේ බලමු ඊට පස්සේ වෙලාව ඉදුරුනොත් තව වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒ බං ඉතින් ඇඳරන් ඒ විදිහට අස් කරගත්තා. හරිද? ඇඳ අවුලක් නැහැ. සීප් එක අස් කරගත්තා. මෙතන මේ බලපන් මං ඊර කාපු කෑම වගේක් තියෙනවා මේ. ප්ලේට් එක මේ ටිකත් මෙතනත් අස් කරගෙන මේ අපි යමු වැඩේට. ඒකන මේ මට කියන්න ඕන මේ කැරල්ලික පටක් ගත්ත අලුතෙන් බිබි ට්‍රවලින් පැත්තට හරියන්න ඊට පස්සේ මේ ට්‍රවලින් හැමදාම කරන්න බෑනවා ඉතින් මම මේ බ්ලොග් ටිකකුත් දාන්න බැලුවේ නිසා මේ අක්කරනම කතා කරන්න මේ මොකද්ද පොඩින් අපි අනිත් channel එක subscribe කරලා නැත්නම් ඒ channel එක subscribe කරගන්න. ඒ channel එක මචං ගේමින් channel එකක්. ඉතින් ඒ channel එකෙන් ආපු අයත් මේ වීඩියෝ එක බලනවා නම් මේ channel එක subscribe කරගන්න. ඉතින් මේ channel එකේ අපි 1k ගහමු. මේ පළවෙනි වීඩියෝ එකෙන් පුළුවන් තරම් try එකක් දෙමු 1k ගහන්න. ඉතින් මේක මම පටන් ගන්න හිතුනේ නිකන් ඉතින් හිතුණා. මේක මේ channel එක start කරලා මේක තමයි මම පළවෙනිට start කරපු channel එක. 2019 මේ channel එක start කරේ. ඉතින් මේ channel එකෙන් ආපහු පටන් ගන්න හිතුණා ඉතින් කලින්ම channel එක නිසා. ඕකේ අපි මේක අස් කරලා යමු මේ බයික් එකේ අද හදාගන්න යන්නේ බයික් එකේ කප් සෙට් එක ගන්න යන අපි යන් එතනට. එළෙයිදී මේ කප් සෙට් එකට මොකද්ද? අකුලක දැන් කප් සෙට් එක තමයි දැන් ඔළුවේ තියෙන්නේ. හරිද? දැන් මම ඉක්මනට අතන අස් කරගත්තා. හරියට අස් කරගත්තේ නෑ ස්ටූල් එක. හරිද? දැන් අපි උදේම පහන තියෙනවා. ඉතින් පහන තියලා මාල් කඩන්න යම් මාල් කඩලා පහන තියලා ඉවර වෙලා යමු අපේ ගමන. අද ඉතින් මේ බ්ලොග් එකේ යන්නේ තනිකර මේ තාවොඩා දෙවී මොකක්ද බයික් එකේ කප් සෙට් එක ගහන්න ඉතින් එතනින් ගියාම බං මොකද්ද මේ ඉන්ෂුරන්ස් එක මේ මාසේ අන්තිමේ ඉවරයි. ඉතින් ඒ හින්දා ඉන්ෂුරන්ස් එකත් හදා ගන්න ඕන. මම කලින් වැඩ කරපු ඉන්ෂුරන්ස් කම්පැනි බ්‍රාන්ච් එකට ගිහිල්ලා එතනින්ම හදා ගන්න පුළුවන්. මම සෙලින්කෝ VIP කලින් වැඩ කරේ. ඉතින් එතනටම අපි ගිහිල්ලා හදාගමු. මෙහෙන යමු. ඉස්සරහට යමු. මල් ටික කඩලා ඒ ටිකත් කරලා එමු අපි. යා. ඒත් එක්ක ඔයාලා දන්නවද දැන් ලෝකෙ එක දැනගන්න දෙයක් නැහැ හරිද? ඉතින් ජොබ් එකක් කරනකොට බිස්නස් එකක් කරලා දියුණු වෙන්න පුළුවන් කියලා දන්නවනේ හරිද? ඔන්ලයින් බිස්නස් නෙමෙයි ඔෆ්ලයින් බිස්නස් උත් තියෙනවා උඩ හරිද? නැහැ. ඉතින් මේ ඔයාලා මොකක් හරි කියන්නේ ඔයාලා දැන් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනෙක්ට part time බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. බිස්නස් අයිඩියාස් නැත්තම් ඕන තරම් ඔයාලට යූස් කරන්න පුළුවන් දැන් ඔප්ෂන් එකක් තියෙනවා බං. තනියම කොට යන්න යූස් කරන්න පුළුවන් එක ඔප්ෂන් එකක් තියෙනවා WhatsApp එකේම chat GTP කියලා. chat GPT ද GTP මට මතක නැහැ. චුට්ටක් හරි මේක මේ පැත්තේ දාන්න හරි මට මතක නැහැ. G කකුලෙන් තමයි පට ගන්නවා හරි. chat GPT GTP. හරි ඒක වැඩක් නැහැ කොහොම හරි ඒකෙන් හරිද? මම thumbnail හදද්දිත් එතනින් ගියාම වීඩියෝස් වල ටයිටල් දාද්දි ටැග්ලයින් ගන්නේ ඔක්කොම කරන්නේ ඒකෙන්. එතනින් ගියාම අලුත් බිස්නස් අයිඩියාස් ලංකාවට ගැලපෙන විදිහේ බිස්නස් අරම්මනන් තෝරගන්නේ මම ඒකෙන් ගොඩක් දුරට හරිද? එතනින් ගියාම මම ගොඩක් කරනවා මේ මොනවද මේ පැත්තේ වල බලන්න පුළුවන් මේ ඔන්ලයින් shopping store එකක්. ඉතින් මේ shopping store එකකින් මට සාමාන්‍ය ගාණක් එනවා හරිද? ඉතින් ඒ වගේ පොඩි දැන් ඊට පස්සේ අයිඩියා එකක් තියෙනවා. පස්සේ කාලෙක තා චුට්ටක් කාලෙක මගේ ඩ්‍රීම් එකක් තියෙනවා. මොකද්ද මේ ජූස් බාර් එකක් ඕපන් කරලා. ඉතින් අපි ඉස්සරහට බලමු අපි තව අවුරුදු දෙකකින් විතර 2025 2027 වෙන්න කලින් අපි ඒ ටාගට් එකට යමු. ඉතින් මේ කියන්න try කරන්නේ මේ ජොබ් එක කරනකොට ඔයාලගේ එම්ම කියලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න පොඩියට. ඉතින් එතකොට මේ කොහොමද දැන් මගේ වයස 23යි. ඉතින්
මේ වෙනකං ඔය ඉඳල හිමි ජුප් කරා ජුප් කරාට මට සක්සස් වුනේ බා මේ බිස්නස් කියන බිස්නස් කියන විල්ඩ එක තෝරගන්න ලොස්ටන ප්‍රමාණවල තියෙනවා ලොස්ටුනත් ඉතින් ඒ ලොස්ටන පැත්ත රිකව කරගන්න පුළුවන් මේ බිස්නස් පැත්තෙන් එක සෙනික එක පාර මුදලක් අතටෙනවා බිස්නස්යක් කරද්දි යන්න ගිහාමත් යනවා හැබැයි ඒ යන්න ගිය එක රිකව කරගන්න පුළුවන් අපිට උත්සාහයක් තියෙනවා ඉතින් පිබිවී හත ඇති අපියම් මේ ඉස්සරට අර ගහගන්න ඒරම්බෝයි සොන්න ඉතින් මේ ස්ටාර්ට් කල ගත්තා ඉතින් අපි යමු පොට්ටකට කියන පොට්ට මේ තන්ඩපා ඇනවේ ගරජ්ජකට හර ති ගැරජ්ජකට යම මල්ටික තියාගත්තා දිංගහා මවාලට මේ හෙනව නිකං හෙනම මේ දර්ශනිකය වගේ උපදෙසකුත් දුන්න හෙදිකට උපදෙසන්නේ හරි ඒකත් තුල්ලු විතියාගෙන අපි යමු මේ තියන මචන් අපේ මිකැන අපේ පගේ ගිවල් පාර ඉති මෙතන නම් මහ පාරට තියෙන මීටර් 500ක් ඉදර හරිද මීටර් 500ක් ඉදර තියෙනවා තිබේ යබ්ද බබ ඉති මෙතන බම් මේ වීඩියෝ එක කොලිට නෑ මොකොද මම මේ කැම්බරාව මේ අටවල තියෙන මේ පද හෝල්ඩ එක ඒකේ බං මේ උඩ තියෙනවා ටෙම්පඩ්ඩයක් ඔය ටෙම්පඩ් එකේ දූ විලි තිබිලා මම දැක්කේ නෑ ඒක ආයිතින් වීඩියෝ කරන්න බැරිද ඔබව ගියා හරිද ඉතින් බබ මේ අවස්ථාවේදී ඉතින් මම කියලා හිපීට යන්නේ ඒ ඔයාලට වීඩියෝ එකේ මේක නිකන් අර ස්පීඩ් වගේ පෙවුනට ඒක ගණන් ගන්න එපා හරිද එහෙම නෑ හරිද මේ කියන ෆ්ලෝ යන්නේ මොකද එච්චර එක පෙන්නන්න එපා ඒක වෙන ප්‍රශ්නයක් ඒක පෙන්නන්න එපා හරි ඉතින් එච්චර හයියන්නේ නැහැ හරිද මම මේ බයික් එක සාමාන්‍ය ඔය ගන්නට යනවා නැත්නම් චේන් එක ගහනවා මේ බයික් පදිනුම් දානවා X1 එකක් කියන්නේ කොහොමද කියලා ඉතින් මේ නැත්නම් චක ගාලා චේන් එක ගහන්න ගන්නවා හරිද මෙන්න මේ පාරේ මේ තියෙන්නේ මචං බෝලවත්ත පාර බෝලවත්ත දන්න අය ඇති දන්නේ නැති අය ඇත්තටි මං කියලා තියෙන්නේ ගොඩක් අයට අපි මම ඉන්නේ ලොකේෂන් එක තංකොටුව ඉතින් මේ තියෙන්නේ අපේ පල්ලියට යන පාර හරිද ඉතින් බොයිස් මේ තමයි බේබි ගෑරේජ් එක මම X1 එකේ ලොකු වැඩ කරගන්න දෙන්න මෙතනට හරිද මේ පොට් එක හොඳයි එතන ඉන්න අයියත් හොඳයි අයියා හොඳට මේක පොරනවා මේ පට්ටට කරලා දෙනවා හයි කැපැසිටි බයික් එකක් නම් මෙතෙන්ට හදන්න දෙන තැනක් හරිද ඉතින් ගියාම ඉතින් ඔය විදිහට අපි දාලා චුට්ටක් පොලිවේ ඉඳලා ඉතින් බොයිස් ෂොට් ඉතින් අපේ වාරයාව ඉතින් කලවන්න යන්නේ දැන් ඉතින් මේක මස් කරන්න තමයි ඉතින් හරිද මේක මස් කරාට පස්සේ මේ ඉන්නේ මේ වගේ ලක්ෂණක් තමයි ආවේ ඉතින් ගියාව බොයිස් අපි කවුල් සෙට් එක මේ ටයර් එක තියෙනවා මෙතන අපි දැන් යන්නේ අපි කවුල් සෙට් එක ගලවන්න සහ මෙන්න මෙතන මේක කියන්නේ කප් සෙට් එක ගහන්න මේ X1 එකේ හැම මගුලම ගලවන්න වෙනවා හරිද මේ මීටරේ හැර අනිත් ඒවා ඔක්කොම වගේ ගලවන්න ඕනේ තියෙනවනේ ඔය කප් සෙට් එකට තමයි බං ඔච්චර ගලවලා තියෙන්නේ හරිද තනිකර බයික් එක මස් කරන්න ඕනේ දැන් අනිත් වෙන බයික් එකක වගේ මේ පොඩ්ඩක් ආපන්න වැඩි මේක කවුල් සෙට් එක නම් මනන් ටික අයින් කරලා තිබ්බ මෙන්න පැත්තකින් ඕකේ බොයිස් හයි කරලා ඉවරයි හරිද දැන් ඉතින් තියෙන හයි කරලා ඉවර නෙමෙයි මොකද ඔය කප් සීට් එක හයි කරලා ඉවරයි දැන් ඉතින් බයික් එක ෆිට කරන්න යන්න හරිද ඉතින් බයික් එක ෆිට කරලා ඊට පස්සේ බොයිස් මට ඒක වීඩියෝ කරගන්න බැරුව ගියා එච්චර මීටරුන් නැහැ මට පොඩි යාළුවෙක් සෙට් වුණා අපි ගියා දවල්ට කණ්ඩ පොර ජපන් යන්නේ ඉතින් පස්සේ බං මේ මට මාර සීන් එකක් වුණා මොකද්ද බේබි චේන් ලොක් එකක් හොයන්න ඕන චේන් ලොක් එක කරලා කියලා කියන්නේ ඒක පොඩ්ඩක් මලකට කාලා ඒ නිසා අලුත් චේන් ලොක් එකක් හොයන්න ආව කොහෙවත් මගේ චේන් එකට ගැලපෙන චේන් ලොක් එකක් තිබ්බේ නැහැ හරිද මම ඊට පස්සේ මේ අත් ග්ලව්ස් දෙකකුත් ගත්තා වෙන්න මේ තියෙන චේන් ලොක් එක හරිද මෙන්න මේ චේන් ලොක් එකට සෙට් වෙන චේන් ලොක් එකක් තමයි ඕනි නෑ සෝරි මේ ගත්තේ බං චේන් ලොක් එක දාන හැබැයි මේකත් ගැලපුණේ නැහැ අන්තිමට කැරකිලා මෙන්න චේන් ලොක් එක හොයාගත්තා මොකද මෙන්න මේ ගෝල්ඩ් චේන් ලොක් එක තමයි මෙතන ඉන්න ඕනේ අන්තිමට මම රත්තරන් හොයාගත්තා යාළුවෝ හයි කරා කොහමරි බොයිස් 6:07 විතර වුණා ඔක්කොම වැඩට ගියරෙද්දි ඉතින් බයික් එකේ තියෙන අඩුපාඩු ටික බයික් එකේ ටේල් එකේ පොඩි ඇදයක් තිබේ ටේල් එකේ ඇදෙත් හදාගත්තා සේරම ටික කම්ප්ලීට්ලි හදාගත්තා ඉතින් ගියා මේ තව X1 එකක් මෙතන තියෙනවා ඒක නම් සම්පූර්ණව හදන්න තියෙන X1 එකක් ඉතින් මගේ එකේ එච්චර දේවල් නැහැ ඉතින් හරි වැඩි ඉවරයි ඉතින් කොල්ලා ගෙදර යනවා දැන් ඉතින් හරිද වේවතව අද කියන්නේ අද vlog එකේ මහා ලොකු ආතල් දේවල් නෑ හරිද අද ඉතින් මේ ඔබ දැක්කා උදේ කීයද මං ගියේ කියලා මම බං උදේ සාමාන්‍යයෙන් 8ට විතරනේ ගියේ 8ට විතර වගේ පිටත් උනේ මට මතක හැටියට
ඉතින් ගෙදර එද්දි රෑ 8 විතර වුණා. හරිද? කොහොම තමයි ගෙදර ගියේදී. ඕකේ බොයිස් ඉතින් අද ආවා නෙමෙයි මේ අද දවස හරි වෙහෙසකාරී. ඉතින් මොකද්ද මේ මං හිතන් හිටියේ අද බීච් එකට පොඩ්ඩක් ගිහිල්ලා වීඩියෝ එක ලස්සනට පොඩ්ඩක් හදන්න. වෙලාවක් තිබ්බේ නෑ. මොකද අර උඹලා දැක්කනේ අර මේ චේන් ලොක් සීන් එක. ඒක හොයලා බම් මං කඩ ගියා. කඩ 12කට විතර ගියා. ගිහිල්ලා ඒත් හොයාගත්තේ 6යි ගානකට. ඉතින් එච්චරයි. අද එච්චරයි. අදට වීඩියෝ එක එච්චරයි. අද ලොකු දෙයක් නෑ. ඉතින් මගේ දවස ගෙවිච්ච හැටි තමයි අද දැම්මේ. ඉතින් මේ channel එක subscribe කරලා නැතිව subscribe කරලා තියාගන්න bell icon on කරලා ඉතින් අපි යන ටුවර්ස් එතරින් ගියාම ට්‍රිප් එක ගැන අපි ඇනුවල් ටුවර් යනවා 3-4ක් විතර බයික් වල X1 ටුවර්. එතරින් ගියාම ඉස්සරහට මගේ බයික් එකේ රිවිව් එකක් ඕන කියන අය ඒත් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ එක ඉවර කරනවා. මේ මගේ ෆස්ට් වීඩියෝ එක vlog වීඩියෝ එකක් හැදෙන ෆස්ට් වීඩියෝ එක නිසා ගොඩක් අඩුපාඩු ඇති. වීඩියෝ එකේ තියෙන අඩුපාඩු එතරින් ගියාම වීඩියෝ එක හෙල්ලෙනවා වැඩි නම් එඩිටින් මදි නම් අනම්මනම් ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට. ඒ කියන්නේ හදාගෙන වීඩියෝස් ටිකක් දාන්න. ඕකේ අදට ගිහිල්ලෙන්නම්. එහෙනම් ජය වේවා. subscribe කරලා like එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් ප්‍රතිචම ජය වේවා. ජය වේවා කියලා දැන් 4-5 පාරක් කිව්වා. හරි. මං ගිහලා නාගෙන නිදිය ගන්නවා. එහෙනම් බයි. ආයි අපි ඊළඟ දවසේ හමු. මහාවරුක දැවන්තයා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් එකක නෝල් කරගන්න. හරි.